good morning හැමෝටම. මුලින්ම ඉතින් මගේ මේ පැල ටිකට වතුර දාලා හිමු. මොකද මේ දවස්වල ජපානයේ හොඳටම රස්න නිසා මං ඉතින් උදේටයි හවසටයි දෙපාරක්ම අනිවාර්යෙන් මේ ටිකට වතුර දානවා. වොෂ් එකක් දාලා මම දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ අද චුට්ටක් එළියට යන්න. අද මම එළියට යන්නේ තනියම නන් නෙවෙයි. මම වැඩ කරන තැන ජපාන් අය දෙන්නෙක් එක්ක තමයි අද චුට්ටක් මේ එළියට යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම මෙතන වෙලා ඉන්නේ මේ එයාලා මාව ගන්න එනකන්. අද අපි යන්න හදන්නේ ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකකට. මේක ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකක් කියලා කිව්වට මේක ජපන් කපල් එකක් තමයි කරගෙන යන්නේ. ඉතින් එයාලා ශ්‍රී ලංකන් රසට ඒ විදිහට තමයි මෙතන කෑම හදලා දෙන්නේ. මෙතන මේ තියෙන අල එක ඊට පස්සේ බටු එකක් තිබුණා. ඒ දෙකම ශ්‍රී ලංකන් විදිහටම තිබුණා. ඉතින් කෑම හරිම රසට තිබුණා. ඊට පස්සේ අපි මෙතනින් කාලා ඉවර වෙලා මෙතන මොකුත් ඩෙසර්ට් වර්ග මොනවත් තිබුණේ නැහැ. ඒ නිසා මේ දවස්වල ජපානයේ ගොඩක් රස්නෙත් නිසා අපි අහපව් ඩෙසර්ට් කන්න වෙනම තැනකට ගියා. ඔය විදිහට ඉතින් අපි අද දවස අස්සන්ට ගත කරලා ඒ අන්තිමට මාව ගෙදරටම ගෙනත් දාලා තමයි ගියේ. මම ගෙදර ඇවිදින් වොෂ් එකක් එහෙම දාගෙන මගේ පුංචි වගාවේ පුංචි දඹල කරල් ටිකක් තිබුණා. ඉතින් මම මුලින්ම ඒ ටික කපා ගත්තා. දඹලත් කඩාගෙන ඊට පස්සේ මම කලින් දවසේ වැඩ ඉවර වෙලා ගෙදර එනකොට අරගෙන ආපු ලස්සන මල් පැල දෙකක් තිබුණා. ඉතින් මම ඒ මල් පැල දෙකත් හදාගන්න තමයි හදන්නේ. ඒ වැඩ ටිකත් ඔක්කොම ඉවර වෙලා මම පොඩි නිින්දක් දැම්මා. Sun
නැගිටලා ඉතින් රෑට කෑම හදන්න තමයි ලෑස්ති වෙන්නේ. දවල් වරුවේ මම කඩාගත්ත දඹල ටිකත් මැල්ලුමක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියෙන තක්කාලිත් ඉතින් මගේ පුංචි වගාවෙන්ම කඩාගත්ත තක්කාලි තමයි. ඉතින් ඔන්න ඔය විදිහට මගේ අද නිවාඩු දවස ඉවර වෙනවා. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. This one, Hank.